යම් කිසි කෙනෙකුට තමන්ට හස්බන්ඩ් කෙනෙක් හෝ වයිෆ් කෙනෙක් හෝ ලැබෙන්නේ පෙර කර්මයටද? හරියට හරි. කර්මෙට තමයි. බැඳගත්තනම් කර්ම බෙරේ මොකද්ද කරන්න තියෙන්නේ? ගහ යණ්ඩයි. වෙන කරන්න දෙයක් නෑ. ඒ වුණාට මගේ කර්මෙට මං තමසෙම බැඳේ. ලබනාත්මෙ නම් හම්බ වෙන්න එපා. එහෙම කියන්න එපා. ඇයි හේතුව? හිත රිදෙනවා. හිත රිදුනහම ඒක වෛරයකට හැරුණොත් යා කටේ හිතාගෙන එතකොට යා අදිෂ්ඨාන කරගත්තොත් නෑ මං ඔබට නිදහස් වෙන්න දෙන්නේ නෑ. ලබනාත්මෙත් මං අල්ල ගන්නවා. වෙන්න බැරිද? කොක්ක ගහනවා. බේරිලි බොරු. බේරෙන්න ඕනෙම නම් කියන්න දුපාය. සිල්ලක් වෙන්න. බිරිඳ ස්වාමියා ඉක්මවා යන්න එපා. ස්වාමියා බිරිඳ ඉක්මවා යන්න එපා. තියෙන දුකක් ඉවසගෙන ඉන්න. හිත ඇතුලෙන් අදිෂ්ඨාන කරගන්න මට මේ ගමන මේ ආත්මෙන් ඉවරයි කියලා. ඒක වෙන්නේ ගුණවන්ත වීමෙන්. වෙන ක්‍රමයක් නැහැ. අපි කියමු මොකක් හරි දෙයකට ගැලපෙන්නේ නැති එකක් වුණා කියලා. බනින්න එපා. බැන්න ගමන් ඊළඟ ආත්මයට යනවා. මට නම් හම්බ වෙන්න එපා තමසේ මට නම් එපා කිය ඊළඟ ආත්මයට යනවාමයි. ඇයි? එතකොට අරයාගේ හිතේ තරහකට ගන්නවා. මාව මෙයා අතාරින්න හදන දෙන්න මම අපිට. ඒතර එයා කරන්න හදන එක ටික කරන්නයි. ඒක කරන්න එපා. ඉවසගෙන උපස්ථාන කරන්න. කරුණාවෙන් ආදරෙන් සලකන්න. එතකොට මේ ආත්මය ඔක්කොම ගෙවිලා යනවා. ඊළඟ ආත්මයට රැස්ෙන්නේ නිදහස්. එහෙමයි නිදහස් වෙන්නේ. නැත්තම් තමන් අකමැති දේ වුණත් කෙනෙක් තරහ පිටුවා ගත්තොත් පස්සෙන් එනවා. බුදුරජාණන් වහන්සේ මොන වැරැද්දක් කළාද දේවදත්තයා පස්සෙන් ආවේ? එක තැනක වචනකින් වරද්දලාද? නැහැ. පිටුවා ගත්ත හිත මං එනවා පස්සෙන්.